ඇත් පොකුණට යනවා අපි. ඇත් පොකුණට. අපි දිනුම් මචං. හරිද? මේවා අයියේ පට්ට වෙන්න කැලේට වැහිලා තියුනේ හරිද? අපි වීඩියෝ එකක් දාලා මුළු ලෝකෙටම එලි කරා විතරයි මෙන්න සුද්ධ කරලා. කාටද සතුට? මේවා තනි කැලෙන් වැහිලා තියුනේ අයියේ. කියලා වැඩක් නැහැ. අපි දිනුම් ඇත්තටම. අපි මේව ලෝකෙට පෙන්නුවා මෙන්න සුද්ධ කරලා. පට්ට කැලේ ඇතිවිච්ච තැනක් තමයි මේ. හරි? අපි මුළු මේක දාලා මේකේ වීඩියෝ එකක් දාලා අපි පෙන්නුවා ඒක දැනට ලක්ෂයකට කිට්ටු වෙන්න බලලා තියෙනවා. ඉතින් මේවට අදාළ බලධාරීන් මේවා දකින්න ඇතිනේ නේ. ඔව්. මේ තනි කැලාවක් මේක තිබ්බේ. ඔව් අපේ පරණ වීඩියෝ එක තියෙනවා. මෙන්න සුද්ධ කරලා. හොඳයි. ඒක තමයි වෙන්න ඕන. අපි කියන්නෙත් ඒක තමයි. අපිට මේ ඔව් අපේ උරුමය අපිට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක ඇරියස් එකක් කවර් කරනව නෙවෙයි. අපි කියන්නේ මේවා ටික පරිස්සම් කරලා තියන්න. ඕනේ මේව පරිස්සම් කරන්නේ නැති. ගොල්ලෝගේ යුතුයකම. පරිස්සම් කරන්නයි කියලා සංරක්ෂණ බෝඩ් එක විතරක් දාලා තියලා හරියන්නේ නැහැ නේ මිනිස්සුන්ට වැඳපු දාගන්න. නැත්තම් නිකන් බලලා ඇවිල්ලා මේ නිකන් මනස නිදහස් කරගන්නවත් පොඩ්ඩක් ඒ පහසුකම තියෙන්න එපා. මේ තනි කැලයක් තිබුණේ මේක. ගිය පාර මේක වටෙන් යන්න බෑ. මෙතනින්. දැන් නැපිසිරේ. ඒ ගිය පාර ඇවිල්ලා හරියට මෙන්න මෙතනින් එහාට යන්න බෑ. අපි මෙන්න මේ පින්තූරේ අරගෙන ඉවරලා ආපහු මෙතනින් එළියට ගියා. යන්න බෑ මේක තනිකරම කැලෑවක් තියු. මොන සුද්ධ කළා. ස්තුතියි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඇත්තටම මේවා මෙහෙම පරිස්සම් කරලා තියෙන වගේම මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් විදියට සකස් කරලා දෙන එක. මිනිස්සු මේවා දකින්න බලන්න ආසයි. අපේ අතීත උරුමයේ දේවල්නේ. මිනිස්සු කැමති මේවා දකින්න. ඇත්තරම මේ මහා කැලයක් තිබිච්ච තැනක් මේ සුද්ධ කළා. Thank you so much. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ලස්සනයි දැන් මේ ලස්සනට තනකොළ කපලා. නේ? මචං අපේ උත්සාහය සාර්ථකයි හොඳේ. සාර්ථකයි දැක්කනේ. එකයි ගැහුවේ ඔක්කොම සුද්ධ කරලා. මේ හරිය අපිට ඇවිදින්න පුළුවන් තත්ත්වයක් තිබුණාද බං? තනි කැලාවක් නේ තිබුණේ. අර අතනින් විතරයි පොඩ්ඩක් ඉඩ තිබුණේ එන්න. right. අපි යමු මචං යත් පොකුණු පැත්තට. පරේ. පුදුම ජයග්‍රහණයක් ඒක නම් ඇත්තටම පුදුම සතුටක් දැනුනේ ඒක දැක්කයන් පස්සේ. මොකද මේ අබයගිරිය ඉස්සරහා තියෙන මේ අත් පොකුණ වටේ තියෙන පුරාවිද්‍යා නටබුන් ඔක්කොම කැලෙන් වැහිලා තිබුණේ. මේකට මුලින්ම ඇවිල්ලා මේ පිළිබඳව ලෝකෙට කිව්වේ අපි තමයි. අපිට ඉතින් හරි සතුටක් දැනෙනවා දැන් මේ ඔක්කොම සුද්ධ වෙමින් පවතිනවා. මේවා මිනිස්සුන්ට දැක බලා ගන්න පුළුවන් අපේ අතීත උරුමය. අපේ මිනිස්සු කරපු දේවල්. අපේ පොඩියව මේ කිසි දෙයක් දන්නේ නැහැ නේද? ඒගොල්ලන්ට මේවා දැක ගන්න තියන්න ඕන. කැලෙන් වහලා තියලා හරියන්නේ නැහැ නේ. ඇත්තටම හොඳයි. අපේ උත්සාහය සාර්ථකයි. ඒක සුපිරි. ඇත් පොකුණ අපි මෙතනින්. ඔව් එහෙම දාන්න ඕන. රයිට් දාමු එහෙම. අයින දෙකේ. හොඳයි හැබැයි නේද? අලේ අපේ උත්සාහය සාර්ථකයි නේ මචං. කෙම්ම මේ අර ඔක්කොම සුද්ධ කළා මචං. අන්න. මේ තනි කැලයක් තියුනේ අයියේ.
ඔය පුරා විද්‍යාවේ හිටියට වැඩ නැහැ අස්සම් කළා කොහෙද ගහක් යටට වෙලෙන්නේ ජොබ් එකට ඇවිල්ලා ඒක නෑ ඒ මිනිස්සුන්ට බැඳලත් වැඩක් නැහැ ඉතින්. ඒක තමයි පාලනය කරන එක්කෙනෙක් ඉන්නේ. ඉහලින් නියෝගය ලැබෙන්න ඕනේ පොඩි එකාට වැඩ කරන්න. පොඩි එකාට ඕන තීරණ ගන්න බෑනේ. ඈ මේවා ඉන්න සේවකයෝ වැඩ කරන්නේ ඉහලින් එන නියෝග වලට අනුව. ඒ ඉහලින් කිව්වොත් මේ පුරාවිද්‍යා පරිශ්‍රමය සුද්ධ කරන්නේ කියලා අනක් දුන්නා නම් ශනිකව ඒ දේ සිද්ධ වෙනවා. මං හිතන්නේ එහෙම වෙලා තමයි. මොකද මේ පුරාවිද්‍යා පරිශ්‍රය පිළිබඳ කිසිම මේ දැනුමක් මිනිස්සුන්ට තිබ්බේ නැහැ. දන්නේ නැහැ අපේ රටේ මිනිස්සු දන්නෙත් නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. අපි තමයි ඉස්සෙල්ලාම මේකට බැහැලා මේ කැලේ ඔක්කොම සම්පූර්ණයෙන්ම ඇවිදලා ලෝකෙට පෙන්වුවේ මේක. හරිද? ඒ පෙන්වීමේ ප්‍රතිඵලය අද හම්බෙලා තියෙනවා. අපිට හරි සතුටුයි ඉතින් ඇත්තට අපේ උත්සාහය සාර්ථක වුණානේ. අපිට ඕන උනේ මේක සුද්ධ පවිත්‍ර කල්ලිවලා මේ මිනිස්සුන්ට ඇවිදින්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්න. තව ඉල්ලීමක් කරනවා මේ තියෙන තැන්වල සමහර තැන්වල තියෙන වන්දනා කරන්න පුළුවන් තැන්. ඒවත් හරි ගැස්සලා දෙන්න මිනිස්සුන්ට වන්දනා කරන්න පුළුවන් විදිහට. එතකොට ඒ පිනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම අයිති වෙනවා අනිවාර්යෙන්ම. සුපිරි හොඳයි ඇත්තටම thank you පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ඕගොල්ලෝ හොඳයි ඇත්තටම. අපි ඉල්ලපු දේ ඕගොල්ලෝ දීලා තියෙනවා. අපි මේවට ආදරේ නිසා ඕගොල්ලෝ මේවා පරිස්සම් කරන මිනිස්සු නේ බලන්න. ආසියාවේ මිනිසා විසින් ඉදි කරන ලද ආසියාවේ තියෙන ලොකුම පොකුණේ කියලා තමයි මේක පිළිගන්නේ. ඒ දැනට මීට වැඩිය ලොකු පොකුණක් තියෙනවා රිටිගල. අපි ඊයේ ඒ පොකුණේ වතුර නැති හින්දා මෙච්චර ලොකුයි කියලා පේන්නේ. නමුත් ඒක මීට වැඩිය ලොකුයි. පැහැදිලිවම. දැනට සංරක්ෂණය කළා මෙහෙම මේ පාලනය කරන්නේ මේක තමයි දැනට තියෙන ලොකුම පොකුණ. දැන් කුට්ටම් පොකුණ මම හිතන්නේ ලංකාවේ අනුරාධපුරයට එන කට්ටියන්ගේ 99%ක්ම ගිහිල්ලා බලලා ඇති. නමුත් මේ ලංකාරාමයේ පිටිපස්සේ තියෙන මේ ඇත් පොකුණ අනුරාධපුරයට එන ලක්ෂෙන් එක්කෙනෙක්වත් දකින්නේ නැහැ. පුදුම අවාසනාවක් නේ. කුට්ටම් පොකුණ බලන්න යනවා කුට්ටම් පොකුණු 5කට වැඩිය මේකේ දාන්න පුළුවන්. හරි. ඒකනේ මතකද නැහැ. ලංකාරාමේ පන්සල අයිනෙන් එන්න පුළුවන් අබේගරිය ඉස්සරහා එන්න පුළුවන් වට වන්දනා පාරේ ආව නම් එන්නත් පුළුවන්. බයි ටිකක් ඇතුළට වෙන්න තියෙන්නේ. ඇවිල්ලා බලන්න. හරි. මචං මේ ඔක්කොම සුද්ධ කරලා බා. ආයි නියමයිනේ. කියලා වැඩක් නැහැ. අපි දිනුවා ඒ කියන්නේ අපි දිනුවා. අපි තමයි මේක ලෝකෙටම පෙන්වුවේ මුලින්ම මේ ඇත් පොකුණ වටේට තියෙන පුරාවිද්‍යා පරිශ්‍රය තනිකර කැලෙන් වැහිලා කියන එක. අපි මේක ඇතුලේ දෙපාරක් ඇවිල්ලා අපේ වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. විතරක් බලන්න පුළුවන්. අපි අද මේ පැත්තට යන්නේ නැහැ. අපි යනවා අද මේ ඇත් පොකුණෙන් දකුණු පැත්තට. මේ බලන්න එන කට්ටිය අනිවාර්යයෙන්ම ඇත් පොකුණේ මේ දැන් ඇත් පොකුණ මේ තියෙනවා මේ ඉස්සරහින් තියෙන ඇත් පොකුණ. ඇත් පොකුණෙන් වම් පැත්තේ ගොඩාක් මෙන්න මේ මම පෙන්නන පැත්තේ තමයි අර දීඝපාෂාණේ ඒ වගේම ගොඩාක් නටබුන් තියෙනවා. මෙන්න මේ කෙලින් පාරේ ගියාම දැන් නම් සුද්ධ කරලා තින්නේ දැන් ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. අපි අද යනවා මෙතනින් දකුණු අත පැත්තට. මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා මේ ඇත් පොකුණ වටේටම ගත්තාන් පස්සේ පුරාවිද්‍යා නටබුන් තියෙන්නේ. මම අහලා තියෙන විදිහට මේ පරිශ්‍රයේ තියෙනවා ගොඩනැගිලි 1000කට ආසන්න ප්‍රමාණයක නටබුන්. එක දේවල් වලට පාවිච්චි කරපු ජනතාගර වලට පාවිච්චි කරපු ඒවා. එතකොට වික්ෂුන් වහන්සේලාට වැඩ හිටින්න, සාතන් වහන්සේලාට වැඩ හිටින්න පාවිච්චි කරපු. ඇත්තටම හරිම සතුටක් දැනුණාද මෙහෙට ආවට පස්සේ අපි මේ 3 වෙනි අවුරුද්දට එන්නේ. අපි පළවෙනි අවුරුද්දේ ආවන් පස්සේ මේක දැක්ක තනිකර කැලෙන් වැහිලා තියෙනවා. දෙවනි අවුරුද්දේ ඇවිල්ලා අපි ඒක ලෝකෙට එලි කරා. මෙන්න 3 වෙනි අවුරුද්ද එනකොට ඒවා ඔක්කොම සුද්ධ වෙලා හදවතින්ම සතුටුයි. එන්න පිසිරේ. ආට රිටිගලදිත් පෙන්නුවේ මේ වගේ එකක්. දැන් මේකේ තියෙන්නේ මෙන්න බලන්න මේකෙත් ඒ වගේ තමයි.
මේ පේනවනේ. මේක තියෙන තැන කට්ටියට ටිකක් හොයාගන්න අමාරුයි. මෙන්න ඉස්සරහ ප්ලේස් එක අබේගිරියේ කෞතුකාගාරයනේ. ඒක තියෙන්නේ හරියටම ඒක ඉස්සරහින් ආවා නම් මෙන්න ප්ලේස් එකට එන්න පුළුවන්. ගොඩක් කට්ටිය තියෙන තැන කියන්නේ නෝන පිරිසිදු කරන්නක පොඩ්ඩක්. පෙරහන් 7ක් අවම වශයෙන් තියෙනවා. මොකද පිරිසිදු වතුර තමයි අනිවාර්යයෙන්ම පොළොවට එකතු වෙන්නේ. හෙළ ටෙක්නොලොජි නේ විදේශිකයෝ එහෙම නැත්නම් සුද්දෝ අපිට හොඳටම උදව් කරපු සුද්දෝ කැලෑවල් වලට යද්දි මේ අවුරුදු 2500කට කලින් රයිට් අපේ කට්ටිය පාවිච්චි කරපු ඒවා. That's all. අබේගිරිය කෞතුකාගාරයේ ඉස්සරහින් ඇතුළට ආව නම් ඇති මෙන්න බඩු බලන්න පුළුවන්. යම් බලන්න ඉස්සරහට. බෝඩ් නම් ගහලා තියෙනවා මේ තැන් වල බෝඩ් වලින් නම් අදාළ නැහැ බොරු තියෙන්නේ වැඩිපුර. ඒකට නම් හරි අප්‍රමැති අපි. මිනිස්සුන්ට ඇත්ත හංගලා බොරු සමාජගත කරන එකට. මෙතනත් තියෙන සමාධි බුදු පිළිමයක්. අපි යන් තව එකක් තියෙනවා ඉස්සරහා ඒකට. එතන මොකද්ද තියෙන්නේ? හරි අපි එතන පාස් කරානේ අර පැත්තට යනකොට. හරි එන්නකො මේ පැත්තේ. ක්‍රිස්තු පූර්ව යුගයේ කරපු දේවල් මේ ඔක්කොම. මේ කට්ටිය දැන් දාලා තියෙන එක ක්‍රිස්තු වර්ෂ වලට. ඒක බොරු ඉතින් මේ උඩින් බැදපු යකඩ මේ මොනවාද මේ මෙන්න මේ ගල් නිර්මාණ නම් පසු කාලීනව කරපු මේ ප්‍රතිසංස්කරණය කිරීම වලදී හයි කරපුවා. එහෙම නැතුව මේ ක්‍රිස්තු වර්ෂ වල කරපුවා නන් නෙවෙයි. ක්‍රිස්තු පූර්ව යුගයේදී කරපු දේවල්. අතන තියෙන්නේ අර බත්තුර පිසිරේ. හරි. බත්තුරුවක්ද කැඳවුරුවක්ද ව්‍යාංජනවුරුවක්ද මොකක් හරි දන්නේ නැහැ මොන හරි කෑම දාන්න භාවිතා කරපු හරි මොකක් හරි ඒ දාන මෙතන ගහලා තියෙනවනේ දානශාලාවේ කියලා. හැබැයි ඉතින් ඔය දානශාලාව විය හැකි මේක නා. සමහර දේවල් බොරු තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත දේ නෙමෙයි සඳහන් කරලා තියෙන්නේ. ඔව් ඔව්. ඒක අපිට තේරෙනවනේ. අනිවාර්යෙන් මොකද මේ සෙරප්පු දෙකක් හරි අනිවාර්යෙන් දාගෙන එන්න ඕන. මොකද මේවයි සෙරප්පු නැතුව ඇවිදින්න බෑ. කොච්චර භක්තිය තියුණත් ඉතින් මේවා තාම වැඳුම් පිඳුම් කරන මට්ටමටපත් කරලා නෑනේ. නමුත් සෙරප්පු දෙකක් දාගෙන එනකොට කටු ඇනෙනවා. බලන්නකො ඉතින් මේවා. තන්නේ ගල් ඉතින් එන. මං කිව්වේ අර සිරිපතුල් ගල් ගොඩාක් තියෙන තැනක් තියෙනවා කියලා. මෙතන කියන්නේ මේ ගල් වැඩපළක් තිබිච්ච තැන. මෙතන තියලා එක එක දේවල් හරි ගස්සලා තැන් තැන් වලට අරන් ගිහිල්ලා තියෙනවා.
නොක තමයි විස්තරේ. බලන්න. මේ තියෙනයි සිරිපතුල් ගල්. මේවා තමයි ඉස්සර කාලේ වන්දනාව කරේ මේ රුව. මේ තියෙන හතර වටේ හැම තැනම තියෙනවා. කන කුමස් සඳහා භාවිතා කරාද කියලා හිතා ගන්න බෑනේ. මොකට පාවිච්චි කරාද කියලා. මේ කණු මොන හරි ඉඳන්න වෙන්නේ නැති මොන හිතා ගන්න බෑ. වැරදියා පුරව කතන දෙන්නත් බෑනේ. කොහොම වුණත් සිරිපතුල් ගල් නම් හැහෙන්න තියෙනවා මේක. මෙන්න බලන්න මේක ධර්ම චක්‍රයක් එම්මෙන් තිවිච්ච තැනක් නේ. දැන් මේවා කාකොච්චර ඉස්සර කාලේ මිනිස්සු මේවට තමයි වන්දනාමාන කරේ. පිළිම හදන්න කලින් පිළිම වන්දනා වෙන්න කලින් සිරිපතුල් ගල් වලට තමයි මිනිස්සු ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය අරගෙන ඒක කොහෙන් හරි තන්පත් කරලි වල ඒකට වඳිනවා. පුදුම සනීපයක් දැනෙන්නේ නේ අප්පු ගාව. පට්ට උලන්නේ. අට උන්නේ නැහැ තාම නේද? පුදුම නිස්කලංකයක් තියෙන්නේ නේ උදේට මේ. කුරුල්ලන්ගේ සද්ද ටිකම විතරයි. ඒ කවුද? ආලේපන නිෂ්පාදන. මේ පැත්තේ තනිකර ඇතුල් පැත්තට වෙන්න තනිකරම නටබුන් තියෙන්නේ. ගොඩාක් තියෙනවා හොඳ.
සෑහෙන්න තියෙනවා. දැන් යන්න පුළුවන් සුද්ධ කරලා තියෙන්නේ. අපි ගිය වීඩියෝ එකෙන් පෙන්නපු දීක පාෂාණය තමයි අර ඈතින් පේන්නේ. අපි දැන් මේ වෙලාවේ පැත්තට යන්නේ නැහැ. දැන් නම් අතර මේකට යන්න පුළුවන්. සුද්ධ පවිත්‍ර කරලා තියෙන්නේ. එන්න ඕන කෙනෙක්ට මේ අත් පොකුණ ගාවේ ඉඳලා බැලුවාම පේනවා මේක. ඇතුළට යන්න පුළුවන්. දැන් සුද්ධ කරලා තියෙන්නේ. බය නැතුව ඇවිදින්න පුළුවන්. හැබැයි සපත්තු සිරප්පු දාගෙන එන්න කටු යනවා කකුල් වල. කොහොම හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ උත්සාහය සාර්ථක වුණා. අපි ලෝකෙට පෙන්නුවා. සමහර විට ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් දකින්න නැති. කොහොම හරි දැන් මේ පරිශ්‍රය පිරිසුදු කරලා තියෙන්නේ. නැවතත් ඔවුන්ට ස්තුතිමත් කරනවා. ඒ අපේ ආසාව ඉෂ්ට කරාට අපි කියන්නේ මේවා සුද්ධ පවිත්‍ර කරලා තියන්න එච්චරයි. ගොඩක් ස්තුතියි. මහකළු සිංහලයත් එක්ක ආවේ මේ පාර. නටබුන් බලන්න. ඉන්නේ පිටිපස්සේ මෑන්. එන්නේ මහකළු සිංහලයා සමග අබේගිරිය නටබුන් නැරඹීමට. ඔක්කොම සුද්ධ කළා. nothing කැලෑව. මෙතනින් නැගෙමුද? මෙතනින් නැගෙමු වටයක් නේ. වැරදුනා අපිට. නෑ. මෙතන නෙවෙයි. හරි එන්නකෝ. අපි මෙහෙම යමු. එන්න. මැද වගේ නේද? ඔව්. හරි. දැන් මට ඕකේ. මෙතනත් ඕනනම් බලාගෙන යන්න. මේක තමයි අර අපි අර ගලක් උඩ යන්නේ. අන්න ඒක. හරි. උතනින් බහලා මෙහෙ යන්න ඕන. ඔව්. මෙහෙ එන්න ඕන. මෙහෙ. එන්න. දැන් මට මතකයි. පරිස්සමෙන්. ටයිල් වෙනුවට පාවිච්චි කරලා තියෙන කළු ගල්. කළු ගල් එකෙන්ම. මේ පේන්නේ වතුර බහින්න යටින්. ආ. බලා ගන්න. හරිද? මෙතන එකක් තියෙනවා. හරි? මේක තමයි ලොකුම බත්තුරුව. හරිද? මේක කට්ටිය කියන කැඳවරුවක් කියලා මේ සාමාන්‍ය වාසීලාට මේ කැඳ පුරවපුරුවක් කියලා එහෙමත් කියනවා. ඉතින් සාමාන්‍ය විදිහට ගත්තොත් බත්තුරුවක්. මේ ඔය මේ නවත්තන් ඉන්න පැත්තෙන්ම මේ නවත්තන් ඉන්න පැත්තටම එනවා ඉස්සරහට. අපි ඉස්සරහා ඉන්න එක. Right. Nagin. What
ඈ ඔව් ඔව්